පිළිගන්නවලව අලමෙක්තුලා ඉන්න ඩෙලෝ ටෙක් ලබ YouTube channel එකත් එක්ක අද මේ වීඩියෝකින් කතා කරන්න සූදානම් වෙන්නේ ඔන්න දැන් A level 2024 දරුවන්ට අදාළව ප්‍රතිඵල නිකුත් වුණා ඉකුත් අප්‍රේල් 26 වෙනිදා. මේ විද්දි ගොඩක් අය වැටිලා ඇති. හැබැයි ගොඩක් අයගේ රිසල්ට් හිතපු රිසල්ට් එකනේ ඇවිල්ලා ඇති. ඒ කොහොම වුණත් ඔයාලට පුළුවන් 2025 පස්වෙනි මාසෙ දෙවෙනිද ඉඳලා පස්වෙනි මාසෙ 16 වෙනිදා වෙනකන් රීකරෙක්ෂන් ඇප්ලයි කරන්න පුළුවන්. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා රීකරෙක්ෂන්ස් දාන්න වෙබ්සයිට් එකේ ඕපන් කරපු ගමන්ම මම වීඩියෝ එකක් ගේන්නම්. එතකන් අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. රීකරෙක්ෂන් කියන්නේ මොකක්ද? රීකරෙක්ෂන් කියලා කියන්නේ ඔයාගේ ප්‍රතිඵලය ඔයාට ෂුවර් නැත්තම් එහෙම නැත්නම් එක විෂයයක හරි ඔයාට විශ්වාසයක් නැත්නම් මේ රිසල්ට් එක නෙමෙයි මට එන්න ඕනේ කියලා ඔයාට මේ මාසේ 2 වෙනිදා ඉඳලා මේ මාසේ 16 වෙනිදා වෙනකන් කල් තියෙනවා රීකරෙක්ෂන්ස් ඇප්ලයි කරන්න. ඉතින් ඔයාට බයක් තියෙනවා ඇති සමහර විට කටකතත් එක්ක රීකරෙක්ෂන් දාන එක හොඳයිද එහෙම නැත්නම් හොඳ නැද්ද කියලා. කිසිම අවස්ථාවක ඒක හිතන්න යන්න එපා. මොකද මේකෙදි ඔයා රීකරෙක්ෂන් ඇප්ලයි කරා කියලා ඔයාගේ රිසල්ට් එක මොනම හේතුවකට අඩු වෙලා ඉන්නේ නැහැ. සම්පූර්ණ පේපරේ රිවිව් එකක් කරනවා. හිතන්න පාට අපෝ ලකුණු විතරක් කියවනවා කියලා. ඒගොල්ලෝ ඔයා රික්වෙස්ට් එකක් කරාට පස්සේ සම්පූර්ණ පේපරේ නැවත සමීක්ෂණය කියන්නේ නැවත සම්පූර්ණ ප්‍රශ්න ටික සේරම පේපර් එකේ බලනවා. ඒ බැලුවට පස්සේ ඔයාගේ යම්කිසි වෙනසක් වෙනවා නම් ඔයාට ඒ බව after රීකරෙක්ෂන් වලින් පස්සේ ඔයාට නැවත ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එක දාලා ප්‍රතිඵල බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ඔයාට ප්‍රශ්නයකදී අපෝව දාලා වැඩක් නැහැ ඔයගෙන් එන්නේ. හැබැයි එහෙම හිතන්න එපා. මොකද ඔයාට සමහර විට පොඩි චේන්ජ් එකක් වෙලා කැම්පස් යන්න තියෙන chance එකක් පවා අහිමි වෙන්න පුළුවන්. ඔයා දැම්මේ නැත්තම්. සමහර අවුරුදු වල සමහර අයගේ ප්‍රතිඵල S ප්‍රතිඵල C වෙලා තියෙනවා. C ප්‍රතිඵල A වෙලා තියෙනවා. එහෙම පවා ලොකු වෙනස්කම් වෙලා තියෙනවා. ඉතින් ඔයාට එහෙම දෙයක් වුණොත් ඒක වගේ ලොකු chance එකක්. මොකද ඔයා දන්නවා ලකුණු 2-3ක් වැඩි වීම හරිය ඔයාගේ ECD ස්කෝර් එකට ලොකු බලපෑමක් කරනවා. ඒ හරහා ඔයාට කැම්පස් ආයදුම් කරන්න වගේම කැම්පස් එකට ය아가න්න ලොකු පිටුවහලක් වෙනවා. ඉතින් මේ රීකරෙක්ෂන් ඇප්ලයි කරන්න තාම වෙබ්සයිට් එකේ ඕපන් කරලා නැහැ. ඒ ඕපන් කරපු ගමන් ඉස්සරහට හැම දෙයක්ම දාන්න. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් මේ රීකරෙක්ෂන් ඇප්ලයි කරන්න ඔයාට මොනවද ඕන දේවල්? ඒ දේවල් ටික හිමීට මේ මාස 2 වෙනිදා වෙනකන් හදාගන්න. ඒවා තමයි අපිට ඕනේ. ඔයාගේ NIC නම්බර් එක, ඒ වගේම ඉන්ඩෙක්ස් නම්බර් එක, ඒ වගේම වැඩ කරන ෆෝන් නම්බර් එකක්, ඒ වගේම ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් එකක් ඔයාලඟ තියාගත්තොත් ඔයාට මේ වැඩේ පහසුවෙන්ම පොඩි වෙලාවක් ඇතුළත කරගන්න පුළුවන්. එහෙනම් නැවත වතාවක් හිතලා බලන්න ඔයාගේ ප්‍රතිඵල. ඔයාට එක සබ්ජෙක්ට් එකක් වුණත් දාන්න ඕනේ. ප්‍රතිපද නිකන් හිතන්නකෝ ඔයා A levels කරලා ඔයාගේ සබ්ජෙක්ට් තුන ඕකේ ඔයාට අවුලක් නැහැ හොඳටම තියෙනවා. ඔයාට මේ ඔයාගේ පොදු පරීක්ෂණයේ 35 වඩා අඩුයි. ඒ වගේ අවස්ථාවක ඔයාට පුළුවන් රීකරෙක්ෂන් එකක් දාන්න. පොදු පරීක්ෂණ විතරක් වුණත් පුළුවන්. සාමාන්‍ය එක සබ්ජෙක්ට් එකට රුපියල් 250යි ගන්නේ. ඉතින් ඔයාට මේක ඕපන් වෙනවා මේ මාස 2 වෙනිදා. එතක අපිව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට ෂෙයා කරන්න. ඒ වගේම සබස්ක්‍රයිබ් කරන්න. ඔයාගේ අදහස කමෙන්ට් කරගෙන යන්න.